මේ මේගොල්ලෝ අරගුලත් මේමුළු කරලා ගියා. ආයි දාපු ඉති කාපට් එකක් නැහැ. මේ නිකල් මේවා තියෙන්නේ. හොයලා අපි කියලා දෙන්න අපි කරනවා. හැබැයි මෙහෙමයි බොරු වෙලාවට ඇවිල්ලා අඩුපාඩු වෙනලා සහයෝගයෙන් කරන එක හොඳයි. මේ ඔක්කොම ඉවරනම් පස්සේ ඇවිල්ලා වීඩියෝස් හදලා දාන එක නේද? මාරගම නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීතුමෙක් මේ පාර ගැන පොඩි කමෙන්ට් එකක් දාලා තිබුණා. අපි මේ ඉන්නේ මේ පාරේ මංගල මාවතේ කෙළවර තියෙන පාරේ. මේක ළඟදී අපි තාර දාලා හැදුවා. මේක කාපට් කරා නෙවෙයි පළවෙනියටම කියන්න ඕන. කාපට් පාරක් නෙවෙයි. මේක තාර දාලා තාර අතුරලා හදපු පාරක්. මෙතන තියෙනවා දිග අඩි 400ක් විතර ප්‍රමාණයක්. ලක්ෂ 10 මාරක විතර වියදමින් හැදුවේ. මේක කාපට් කරන්න ගියා නම් ලක්ෂ 40ක් විතර යනවා. එතකොට දැන් අපි ඔය මන්ත්‍රීතුමා අපි කැමති බොහොම හොඳයි ඇවිල්ලා හොයලා බලලා වැඩවල අඩුපාඩු හොයලා බලලා කියනවා නම් කියන එක ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි අවබෝධයෙන් යුතුව කියනවා නම් තමයි වඩා හොඳ. ඉතින් මේ පළවෙනි කාරණේ දැන් තාර දාපු පාරක් විදිහට මේකේ ලොකු අඩුවක් පේන්නේ නැහැ. ඊට පස්සේ අපි තව දෙයක්ත් කියන්න කැමතියි. දැන් ඔය මේ මන්ත්‍රීතුමා ඇවිල්ලා හැමතැනම කරන දේවල් වල අඩුපාඩු පෙන්න වීඩියෝස් එහෙම දාන අපි දැකලා තියෙනවා. ඉතින් අපි කැමති ওই මන්ත්‍රීතුමා කරපු වැඩක් පෙන්නන්න තියෙනවා නම් අනිත් අයගේ අඩුපාඩු පෙන්නන එක කමක් නැහැ කියමුකෝ. ඒ අතර මෙන්න මේක මම කරපු දෙයක් කියලා තේනවා නම් අපිටත් ටුට්ටක් ඇවිල්ලා බලන්න තිබුණානේ මේ ඒකේ මොනවා හොඳටම කෙරිලාද පර්ෆෙක්ට්ද අඩුපාඩු එහෙම නැද්ද කියලා. ඉතින් ඒමත් මම පොඩි ඉල්ලීමක් කරනවා මේ මන්ත්‍රීතුමාගෙන්. අනිත් එක මේක ඔය වීඩියෝ එක හරි ඔය කමෙන්ට් එක හරි දැකපු අය පින්තූර දැකපු අයට අපි ආරාධනා කරනවා එන්න මේ මංගල මාතේ කෙළවරට ඇවිල්ලා බලන්න තාර දාපු පාරක අවශ්‍ය කරන ප්‍රමිතිය මෙතන තියනවද නැද්ද කියලා. නිකන් අනුන්ගේ කියන ඔය ඕපාදූප සහ කුණු ගොඩවල් ඇවිස්සීලි දිහා බලලම නිගමන වලට යනවට වඩා හොඳයි S දෙකෙන් බලලා තීරණය කරන්න. ලක්ෂ 10 මාරකින් අපි දිග අඩි 100ක විතර දිග අඩි 400ක් විතර පළල අඩි 15ක පාරක් හදලා තිනවා. මේ වගේ දේවල් මීට කලින් මේ විදිහට සිද්ධ වුණාද කියන එකත් ටිකක් ඔබට එතකොට බලලා නිගමනය කරන්න පුළුවන්. ස්තුතියි. ඒ වගේම තමයි මෙතුමා කිව්වා වගේ මම හිතන්නේ මේ පාරවල් සම්බන්ධව වැරදි හොයනකොට ඒක හැතරම හොඳයි. අපි ඒකට කැමතියි. හැබැයි මම හිතනවා මේ අඩුපාඩු පෙන්වන එකෙන් තවත් හොඳට අපි මේ ගමේ මිනිස්සු තමයි මේ ඔක්කොම එකතු වෙලා මේකට සහයෝගය දක්වන්නේ. ඔයා මේ පාරේ පදිංචි ඒක මම සමහර අවස්ථාවලදී පොඩි වැඩි තිබුණා. ඒක හරි. අපි පිළිගන්නවා. නමුත් ඒවා හදාගන්න අපි යන්න ඕනේ. ඒ වගේම තමයි ඉස්සර ඔය තාර දානකොට මේ එකපාර ගල් එලලා තාර දාගෙන ගිය කාලෙකුත් තිබුණා. හැබැයි දැන් ඒක දෙවතාවක් ගල් මේ අතුරලා තාර දාලා ඊට පස්සේ නැවත වතාවක් ඒක ගල් කුඩු දාලා තලලා එහෙම තමයි හදන්නේ. පොඩි අඩුපාඩු මෙතන පොඩි ගැටලුවකුත් වුණානේ. අර දෙවෙනි වතාවේ තාර දාලා වැඩි වෙලා යන කලින් මහා වැස්සක් වැස්සා. ඔව්. ඒක නිසා එදා පොඩි ගැටලුවක් පේන්න තිබුණා. අපි තුන්වෙනි වතාවටත් මේ දෙවෙනි වතාව දෙපා අපි දෙවත් කරා. ඒ කරන කට්ටිය. ඒගොල්ලෝ ඇවිල්ලා ඒක නිරාකරණය කළා දුන්නා. තුන්වෙනි වතාවටත් තාර දැම්ම මේ පාරේ. හරි දාලා මේ තත්ත්වයට අපි ගෙනල්ලා තියෙනවා. ඔව්. මේට කලින් මේ දැන් මම මේ ඇත්තටම අපි ඔගෙන අපෙන් අහන්නත් වඩා ගමේ පදිංචි කරුවෝ ඉන්නවනේ. ගමේ පදිංචි කරුවන්ගේ පොඩි තොරතුරක් ගත්තා නම් හොඳයි. මම ඒකලා පාරේ පදිංචි කරුවෝ කොහොම අහන්නේ කොහොමද කියන්නේ කියලා. මේකවත් පුතේ වැඩේ. මේක පාර මඩ ගොඩක් තිබුණේ. කවුරුවක් කන්නේ හදන්න කරන්නේ. ඔව්. මේක කියලා අපි දෙන්නා තුන්දෙනා කතා වෙලා තමයි හදාගත්තේ. මඩ ගොඩේ යන්න පුළුවන්. මේක හාර දාන්න මේක මඩ වෙනවා තවත්. ඉතින් දන්නේ නැහැ මෙතන ඉන්න අපි ඉස්සරහ යන්නේ අර මන්ත්‍රීටයි මේ මන්ත්‍රීටයි කියන්න පුළුවන්. ඇවිල්ලා ෆොටෝ ගහලා වීඩියෝ කරලා හරිනවා හැමතැන. මොකක්ද ඒක තේරෙන්නේ? මෙහෙමවත් කරන්න දුන්නේ කොහොම කරලා දුන්නා වැටෙන්නේ. තවත් මොනවද කියන්නේ එක කියලා. ඔයාලට පේනවනේ හොඳට. අනික විවේචනය කරන්නට වැඩිය ඔක්කොම සහයෝගයෙන් කටයුතු කරන එක තමයි වැදගත්. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ විපක්ෂී වුණත් කමන්නේ. වැඩේ කරන වෙලාවට හොයලා අපි කියලා දෙන්න. අපි කරනවා. හැබැයි මෙහෙමයි බොරු වෙලාවට ඇවිල්ලා අඩුපාඩු වෙනලා සහයෝගයෙන් කරන එක හොඳයි. මේ ඔක්කොම ඉවරනම් පස්සේ ඇවිල්ලා වීඩියෝස් හදලා දාන එක. ෆොටෝ ගහලා නේද? ඉකිනුට අරින්න ඕනේ. මං කව කවුද ඕගොල්ලෝ එන්නේ මේ පාරේ යන්නේ.